මේ දේවල් හතර ඔයාලා හරියටම අනුගමනය කරොත් ගැස්ට්‍රයිටිස් බෙහෙත් නැතුව ගෙදරදීම හොඳ කරගන්න පුළුවන්. පියවර අංක 1. ආහාර ලබා ගන්න රටාව වෙනස් කරන්න. එකවර විශාල ආහාර වේලක් ලබා ගැනීම වෙනුවට දිනකට වේල් 5ක් හෝ 6ක් වගේ කුඩා ආහාර වේල් කීපයක් ලබා ගන්න. ඒකෙන් ආමාශයික අම්ල මගින් ආමාශ බිත්තියට සිදුවන හානිය අවම වෙනවා. උදෑසන ආහාරය මග හැරගන්න එපා වගේම රාත්‍රී ආහාරය සහ නිින්ද අතර අවම වශයෙන් පැය 2ක 3ක පරතරයක් තියාගන්න. ආහාර හොඳින් හපල කන්න පුරුදු වෙන්න. ඒකෙන් ජීර්ණ ක්‍රියාවලිය පහසු වෙනවා වගේම ආමාශයට දෙන පීඩනයත් අඩු වෙනවා. පියවර අංක 2. මග හැරිය යුතු ආහාර සහ පාන වර්ග. මෙන්න මේ ආහාර හින්දා ඔයාගේ ආමාශයේ අම්ල නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ නිසා ඒවා සීමා කරන්න. අධික කුළුබඩු සහ මිරිස්. සැර අධික ආහාර ආමාශ බිත්තිය තුවාල කරනවා. තෙල් සහ බැදපු ආහාර මේවා දිරවීමට වැඩි කාලයක් ගතවන නිසා අම්ල පිත්ත රෝගය උත්සන්න කරනවා. ඇසිඩ් සහිත පළතුරු, දොඩම්, දෙහි, අන්නාසි වගේ ඇඹුල් අධික පළතුරු හිස් බඩ ගැනීමෙන් වළකින්න. කැෆීන් සහ මත්පැන්, තේ, කෝපි, කාබනීකృత බීම සහ මත්පැන් ආමාශයේ ආස්තරණයට හානි කරනවා. පියවර අංක 3. ස්වාභාවික පිළියම්. වැඩිපුර වතුර බොන්න. දිනකට ප්‍රමාණවත් පරිදි වතුර පානය කිරීමෙන් ආමාශයේ ඇති අධික ආම්ලිකතාව සමනය වෙනවා. ඉඟුරු සහ කහ, ඉඟුරු තේ හෝ ආහාරයට කහ සොලිපයක් එක් කර ගැනීම මගින් ආමාශයේ ප්‍රදාහය අඩු කරන බව පර්යේෂණ මගින් තහවුරු වෙලා තියෙනවා. කත්රු පළතුරු, පැපොල් සහ කෙසෙල් වැනි පළතුරු ආමාශයට හිත කරයි. පියවර අංක 4. ජීවන රටාවේ වෙනස්කම්. මානසික ආතතිය පාලනය. අධික පීඩනය සහ කේන්තිය නිසා ආමාශයේ අම්ල ස්‍රාවය වීම වැඩි වෙනවා. භාවනාව හෝ හුස්ම ගැනීමේ ව්‍යායාම මගින් මේක පාලනය කරගන්න පුළුවන්. ධූම්පානයෙන් වැළකීම. ධූම්පානය මගින් ආමාශයේ ආරක්ෂිත ස්තරය දුර්වල කරන අතර තුවාල සුව වීම ප්‍රමාද කරනවා. නිින්ද. රාත්‍රී කාලයේදී ශරීරයේ ඇලවී සිටින විට අම්ල ඉහළටම වැළැක්වීමට හිස කොටස මදක් ඉහළින් සිටිනසේ කොටයක් තියාගන්න. මේ පියවර 4ට අමතරව මෙන්න මේකත් මතක තියාගන්න. ඔයාට මල පහ එක්ක රුධිරය පිටවීම, අධික බඩේ කැක්කුම, නිතර වමන යාම හෝ ශරීරයේ කෙට්ටුවීම වැනි රෝග ලක්ෂණ තියෙයි නම් ගෙදරදීම ප්‍රතිකාර නොකර වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු. ඉතින් මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු වගේම ලෝකයේ ඇති වෙනත් තොරතුරු දැන ගැනීමට පහත ලින්ක් එකේ ඇති YouTube channel එක subscribe කරලා Facebook page එකත් follow කරලා අපිත් එක්ක එකතු වෙන්න.